ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සැලැස්මක් පවතින බව එහි විපක්ෂ නායක සුගත අප්පුහාමි මහතා පවසනවා. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෝට්ටේ මහනගර සභා ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ වර්ෂ 1930 දී. ගොඩනැගිල්ල කඩලා වෙන කෙනෙකුට මේ ඉඩම විකුණන්න හදන්නේ. ඔහු පත් වෙලා දින කීපකින් ලක්ෂ 300ක් වේදම් කරලා මේ නගර සභාව අලුත් වැඩියා කරානේ. අලුත් වැඩියා කරලා දැන් වසර දෙකක් ගත වෙනකොට දෙකක් තුනක් ගත වෙනකොට මූ මේ නගර සභාව කඩන්න හදනවා. මේ සම්බන්ධයෙන් නු යෝජනාවක් මහනගර සභාවටද ඉදිරිපත් කරනු අතර එය සම්මත වී තිබෙනවා. විපක්ෂයේ ඊට විරුද්ධ වුවද පාලක පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඊට අනුමැතිය ලබා දී තිබෙනවා. වැලිකඩ ප්‍රදේශයේ භූමියක නව ගොඩනැගිල්ලක් තනා මහනගර සභාව ස්ථාපනය කිරීමටද සැලසුම් කර ඇතැයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි වුණා. මේ මහ සභා වාර්තාවක් මිලියන 12ක් මේ අපේ මහනගර සභාව කඩලා අලුතෙන් හදන ගොඩනැගිල්ලට උපදේශ ගාස්තු ගෙවලා තියෙනවා. සාමාන්‍ය උපදේශ ගාස්තුවක් වෙන්නේ 1.5%. නමුත් ඔහු 104ක් ගෙවනවා. අල්ලසා දූෂණයකට ගියා. නමුත් ඉතින් අල්ලසා දූෂණයකින් කියනවා මාස 5ක් ගත වෙනවලු. ඉතින් මාස 5ක් වෙනකොට හොරා පැනලා ගිහලා ඉවරයි. විපක්ෂයේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා නගරාධිපතිවරයාගෙන් අප විමසීමක් කළා. ඔය කරන චෝදනාව ඊටම අසත්‍ය චෝදනාවක්. ඒ සම්බන්ධ අනිවාර්යෙන් මම නිතිමකින් කටයුතු කරනවා. මේ පළාත් පාලන ආයතනයක කිසිම ඉඩමක් විකුණන්න බෑ. මට විතරක් නෙමෙයි ලංකාවේ තියෙන කිසිම ඕනම පළාත් පාලන ආයතනයක තමන් සතු ඉඩම් විකුණන්න බෑ. අපි දැන්ට සැලසුම් කරලා තියෙනවා කෝට්ටේ නගර සභාවේ තියෙන ඉඩමේ ව්‍යාපෘතියක් කරනවා කියන ප්‍රතිපත්ති යෝජනා සම්මත වෙලා තියෙනවා. ඒක අපි තීන්දුව කරලා තියෙන්නේ නාගරික සංඝ අධිකාරිය සමග කරනවා කියලා. එහෙම නැතුව අපිට හිතුමතර කරන්න බෑ. ඔය කියන විදිහේ ඉඩම් විකිණීම සිදු වෙන්නේ නැහැ.